Hi everyone. GJ Spoken English channel එක වෙතින් මම ගිහාන් ජයසුන්දර කාර් එක ඇතුළටලා කොටු වෙලා ඉන්නේ වහිනවායි නෑ මාරම වැස්සක් වහින්නේ මම දැන් අයිස්සෑල්ලේ ටවුම ඉන්නේ කාර් එක ඇතුළටලා ඉන්නවා ඉතින් බැහැ ගන්න බැරුව වහිනවා එන්න වහිනවා නිකන් මේ හයියෙන්ම වහිනවා කොහොමද කියන්නේ ඉංග්‍රීසියෙන් මට හිතුණා පොඩි ඉංග්‍රීසි වාක්‍යයක් කියලා දෙන්න ඕන කියලා නිකන් මේ ඉන්න වෙලාවේ. ඔයගොල්ලන්ට මේ කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ මහ හයියෙන් වහිනවා කියලා. මහ හයියෙන් වහිනවා. ඔව්. ඒක සාමාන්‍ය ඉංග්‍රීසියෙන් අපි කියනවා it is raining very heavily කියලා. ඒ very heavily කියන්නේ මහ හයියෙන් වහිනවට. short කරාම ලස්සනයි ඉතින් කතා කරද්දී. It is අපි short කරනවා it's කියලා. It's raining very heavily. It's raining very heavily. දැන් මම අද කියලා දෙන්න යන වෙනස් එකක්. දැන් අපි මේකටම කියනවා it's raining cats and dogs කියලා. It's raining. Oh my god, it's raining cats and dogs. Look at that. It's raining cats and dogs. It's raining cats and dogs. මහා හයියෙන් වහිනවා. දැන් cats and dogs කිව්වහම ඔබ බලයි හරි ඔබ බලන්නකෝ වයින් හැටි දැන් ඔබ බලයි මේ cats and dogs කියන්නේ එතකොට මේ බලුස බල්ලොද කියලා අර ඉස්සර ඔයාලට මතක ඇති මේ මාළු වෙහි වැස්සා ඉස්සෝ වෙහි වැස්සා කාලයක් එහෙම තිබ්බනේ මතකද ඔව් උඩින් වහිනා මාළුව වැටෙනවා ඉස්සෝ වැටෙනවා හරිද ඒක වෙනම සිදිදාමයක් නමුත් ඒ වගේද කියලා හිතෙන්න පුළුවන් මේ cats and dogs කියන්නේ හරි ඒ කියන්නේ මේ පූසොයි බල්ලොයි වැටෙනවද වහිනකොට කියලා නේ එහෙම එකක්ද නෑ මේ cats and dogs කියන්නේ English idiom එකක් සාම්ප්‍රදායික යෙදුමක් මේකෙන් කියන්නේ අර මොරසූරන නා කපන කියන අදහස ඒ කියන්නේ මහා හයියෙන් කියන අදහස අපි එතනින් ගන්නේ ඒක හොඳට ඉංග්‍රීසි කතා කරන අය හොඳට ඉංග්‍රීසි දන්න අය කතා කරන වාක්‍යයක් භාවිතයක් ෆ්‍රේස් එකක් ඒ කියන්නේ වාක්‍ය ඛණ්ඩයක් කොහොමද කියන්නේ it's raining cats and dogs එහෙනම් it's raining very heavily කියන එකට අමතරව අපි කටව හරිය තමත් ජනප්‍රියයි it's raining cats and dogs කියලා කතා කරනවා දැන් ඊට පස්සේ මහා හයියෙන් වහින වෙලාවට වැස්ස දිහා බලලා ඔබ කියන්න oh my god it's raining cats and dogs what a rain මොන වැස්සක්ද